නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අපි ප්‍රත්‍යෝත්පන්න කොටස තුළ පටිච්චසමුපාදය කතා කරගෙන යන්නේ ඒකේ විඥාන පත්‍ය නාම රූපං කියන කොටස තමයි විග්‍රහ කරගත්තේ අවසාන වතාවට. එතනදී විඥාන කියන කාරණය සහ නාම රූප කියන මේ කාරණය අපි කතා කළා. කුමක්ද නාමය, කුමක්ද රූපය, කුමක්ද නාම රූපය, ඊළඟට විඥාන ප්‍රත්‍යයෙන් නාමය, විඥාන ප්‍රත්‍යයෙන් රූපය, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය. මෙන්න මේ විදිහට අර එකට තිබුණට ඕක කොටස් තුනකට ඒකශේෂ විදිහට දක්වලා තියෙන එක අපි බෙදා විග්‍රහ කරලා වෙන් කරගෙන විග්‍රහ කරගන්න ඕන. ඒ කාරණා ටික අපි අවසානයේදී කතා කළා. ඉතින් ඒක නිසා මේ ඇත්තටම සාකච්ඡා වෙන්නේ කුමක්ද අපි නැවත නැවත මතක තියාගන්න නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මේ උපකාරක වීමක් හේතු තියෙන කල්හි ඵල ටිකක් සකස් වෙනවා කියන කාරණේ භාගතුන් වහන්සේ විවිධ ආකාරයන්ගෙන් තහවුරු කරන්නට යොදාගත්තු දේශනා විලාසයන් අතරින් එකක් පටිච්චසමුපාදයේ මේ විදිහට විග්‍රහ කර දීම. හැම තැනකම තියෙන්නේ එහෙනම් මේ හේතු සකස් වීමක්, ඒ හේතු අනුව ඊට අදාළ වූ ඵල සකස් වීමක්. මිස යම් දෙයක් කරන කාරකයෙක්, පුද්ගලයෙක් නැත්නම් කරවන පුද්ගලයෙක්, විඳින පුද්ගලයෙක් මෙන්න මෙහෙම දෙයක් නෙවෙයි කියන ආත්ම දෘෂ්ටිය එහෙම නැත්නම් සත්පුද්ගල සංඥාව මේක ටික ටික දුරු කරන්නට අත්හැර ගන්නට උපකාරක වන ධර්ම කොටසක් තමයි මේ හේතුඵල ධර්ම තුළ විග්‍රහ කරන්නේ. ඉතින් ධර්මයේ ඇත්තටම විමසලා ගත්තොත් ධර්මයේ සාරය කියන තැන, ධර්මයේ හරය කියන තැන අපට බොහෝ කොට මෙන්න මේ කාරණය තමයි විශේෂයෙන්ම මේ ධර්ම තුළ ඉස්මතු කරගන්න තියෙන්නේ. හේතුඵල සමතාව. හරි. අපි එහෙනම් අද පාඩම කොටසට යනවා. තුන ඉස්මහාසන සත්‍යයෙන් නාම රූප වන්නේ කෙසේද? ප්‍රවත්මක හා නිපත්මක උපකාර වාපනයේ සත්‍යයයි යටි බව සිහි කරන සංඛාර විඥානයට සත්‍ය වූ නිපත්මකය ප්‍රවත්මක නොවේ. සංඛාර සංඛාරක සත්‍ය අන්‍ය භවයකය. විඥාන සංඛාර සත්‍ය අන්‍ය භවයකය. විඥාන ප්‍රත්‍ය කරගෙන නාම රූප ධර්ම සකස් වන්නේ කොයි විදිහද කියන කාරණය තමයි නැත්නම් ඒ කියන්නේ හේතුඵල සමතතාව තමයි මේ කෘතියෙන් ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ විග්‍රහ කරන්නේ. කියනවා පැවැත්මට සහ නිපැත්තට උපකාරක වන දෙයට ප්‍රත්‍ය කියලා කතා කළා. අපි පාඩම් පටන් ගනිද්දිම කතා කළේ ඇයි පච්චය කියලා කියන්නේ මේ අර්ථය. ඉතින් එතනදී ওই විදිහට අපිට මුණ ගැසුණා යම් ධර්මයකට ඒ කියන්නේ මෙතෙක් හට නොගත්තු ධර්මයක් උපදවන්නට තවත් දෙවෙනි ධර්මයක් උපකාරක වනවාද? අහිනම් උපකාරක වන ධර්මය ඒ උපකාරක වෙලා තියෙන්නේ ඒ නැත ඒ උපකාරක ශක්තිය කොයි ආකාරයකටද පවතින්නේ? අර ධර්මයේ ඉපදවීම පිණිස. ඊළඟට හටගත්තු ධර්මයක් තිබෙනවා. අන්නේ හටගත්තු ධර්මයට නොනැසී පැවැත්මට යම් ආකාරයකින් උපකාරක වනවද? ඒ උපකාරක වන යම් හැකියාවක් යම් ගුණයක් තිබෙනවද? එහෙනම් ඒ නොතිබුණු දේ හටගන්න නෙමෙයි
හටගත්තු දෙයක පැවැත්මට. ඒකයි කියේ පැවැත්මට සහ නිපැත්මට උපකාරක වන දේ ප්‍රත්‍ය. ඉතින් සංස්කාර ධර්ම විඥාණයට ප්‍රත්‍ය වූයේ නිපැත්මට. ඇයි හේතුව? සංඛාර කියලා කීවේ අතීතයේ රැස් කරගත්තු කර්ම ශක්තියනේ. ඉතින් මේ කර්ම ශක්තිය මුල් කරගෙන ඊළඟ භවයේදී සත්වය උත්පත්තියක් ලබනවා. එහෙනම් සංස්කාර තියෙන්නේ එක භවයක. ඒක කියන්නේ සංකාර සංඛ්‍යාත ප්‍රත්‍ය තියෙන්නේ අන්‍ය භවයක. අර ජනක කර්මය නැත්නම් ප්‍රතිසන්දිය ලබා දීමට අදාළ වූ කුසල හෝ අකුසල ඒ ආයුහන ගතිය සහිත කර්මය මේ භවයට පෙර ආතුව සිද්ධ වුණු දෙයක් අන්‍ය භවයක. නමුත් විඥාන සංඛ්‍යාත ප්‍රත්‍යෝත්පන්නය අන්‍ය භවයක්. ඔතනදී විඥානය කියලා අපි කතා කළේ මොකක්ද? මතකයිනේ ප්‍රතිසන්දි විඥානයනේ. එහෙනම් ඒ ප්‍රතිසන්දි විඥානය අර අතීත කර්ම ශක්තිය උපකාර කරගෙන හටගන්න ධර්මයක් විපාකයක්. ඉතින් ඒ විපාකය අන්‍ය භවයක වෙනත් වූ භවයක ප්‍රත්‍යෝත්පන්නයි කියලා කියේ. ඒ කියන්නේ අර අපට එන්නේ නේද මේ ධර්ම දෙක ඒ කියන්නේ කර්මය සහ විපාකය කියන දේ ඕනෝන්ගෙන් අඤ්ඤමඤ්ඤ වශයෙන් ඕනොන්ට ශූන්‍ය වූ ධර්ම දෙකක්. ඒ කියන්නේ කර්මය කියන තැන විපාකය නැහැ. විපාකය කියන තැන කර්මය නැහැ. හැබැයි කර්මය නැතුව විපාකය වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා මෙතනදී කියනවා සංස්කාරය තියෙන්නේ වෙන භවයක. ඒක මුල් කරගෙන ප්‍රත්‍යෝත්පන්නයේ සැකසෙන්නේ වෙනත් භවයක. නැත්තම් මේක අවස්ථා දෙකක්. අවස්ථා දෙකක්. එහෙනම් අවස්ථා දෙකක පවතින මේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න අතර සම්බන්ධතාව බොහෝ කොට කුමක් මුල් කරගෙනද? නිපැත්ම මුල් කරගෙන, හටගැන්වීම මුල් කරගෙන. එකයි ඔය කියන්නේ. නාම රූප සලආයතන පස්ස වේදනාද විඥාන සමගම බව මෙහිදීද සලකනු. ඒක අපිට මුලින්ම කියවුණා අර වර්තමාන ඵල ධර්ම විදිහට. අතීතයේ කර්ම ශක්තිය හේතු කරගෙන වර්තමානයේ ඵලයක් විදිහට සංකාරපජ්ජ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා මේ පහම වර්තමාන ඵල ධර්ම පහක්. ඵල ධර්ම පහක්. ඉතින් ඒකයි ඔය කියන්නේ නාම රූප සලආයතන පස්ස වේදනාද විඥාන සමගම මෙහිදී සලකන්ට කියලා. විඥානය කියලා කියේ මොකක්ද? ප්‍රතිසන්දි විඥානයේ විශේෂයෙන්ම මේ සත්වයාගේ භවාන්තර පැවැත්ම ගැන කතා කරද්දී. එහෙම නැත්නම් අපට අතිරේකයක් විදිහට වුණනම් පුළුවන් විපාක විඥානය මෙතන කතා කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකත් අර සංඛාරපච්චය විඥානන්නේ සැකසෙන්නේ. ඉතින් හැබැයි තවදුරටත් කියනවා විඥාන නාම රූප ධර්මයන්ට ප්‍රත්‍යවන්නේ පැවැත්මට නිපැත්මට නෙවෙයි කියලා. විඥානයේ කියන දේ නාම රූපයට ප්‍රත්‍යවන්නේ. විඥානය නාම රූප මේ දෙකට ප්‍රත්‍යවන්නේ කියනවා පැවැත්මටයි නිපැත්මට නෙවෙයි. නොතිබුණු දෙයක් හටගන්නට නෙවෙයි. ඇයි හේතුව? අපිට මේ අපි දන්නවා මේ විඥානය කියලා කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේ තියෙන සිත නැත්නම් ප්‍රතිසන්දි සිත නාමය කියලා කියන්නේ ඒ චිත්තයට අන්‍ය වූ ඉතිරි නාම ධර්ම ටික. එහෙම නැත්නම් වේදනා සංඥා සංඛාරය කියන මේ ඉතිරි ස්කන්ධ ටික. එහෙනම් මේ දෙකම ප්‍රතිසන්දි අවස්ථාවේදී නාම ධර්ම ටිකයි කතා කරලා තියෙන්නේ. ඉතින් රූප කියලා කතා කළේ මොනවාද? මේ අවස්ථාවේදී නැත්නම් ප්‍රතිසන්දි අවස්ථාවේදී සකස් වෙන කර්මජ රූප ටික. කර්මජ රූප ටික. එහෙනම් මේ තුනම විඥාණය ඉතිරි නාමස්කන්ධ තුන ඊළඟට මේ රූපය මේ තුනම ඕනෝන්ට සහජාත වශයෙන් එකම අවස්ථාවකදී සකස් වෙන දේ. එහෙනම් පැහැදිලි කොහොමත් එකම අවස්ථාවක හටගන්න ධර්ම නම් මේවා නොතිබුණු දෙයක් හටගන්වන්නට උපකාර කරනවා කියන මේ ශීර්ෂයට වැටෙන විදිහක් නැහැ. නාම රූප ධර්ම මෙතෙක් තිබුණේ නැහැ. ඒවා හටගන්වන්නට විඥාන උපකාර කරනවා. ඒක ගැලපෙන්නේ නැහැ. ඒකයි කියන්නේ විඥාන නාම රූපයට ප්‍රත්‍යවන්නේ පැවැත්මටයි. එහෙම නැතුව නොතිබුණු දේ
හට ගන්නවන්ට නෙමෙයි. විඥානයේවත් මේ හේතුවෙන් නාමද සිද්ධ වෙනවා, රූපද සිද්ධ වෙනවා කියලා එවිට අර්ථය අපට හරියටම ගලප ගන්න පුළුවන්. ඉතින් විඥානය කියලා කියන්නේ මොකක්ද මෙතනදී? ප්‍රතිසන්දිසිත විඥානය. ප්‍රතිසන්දිසිත. නාම කියලා කියන්නේ ඒකේ ඉතිරි නාමස්කන්ධ ටික. දැන් අපි පංචස්කන්ධ විදියට උතන වෙන් කරගත්තොත් දැන් ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේදී අපේ මොනවද සකස් වෙන්නේ? හිතලා බැලුවොත් එහෙම ස්කන්ධ විදිහට සාමාන්‍ය මේ කාම භවයක නම් උත්පත්තිය ලබන්නේ පංචස්කන්ධෙම සැකසෙනවා නේද? කල්පනා කරන්න. රූපස්කන්ධය සැකසෙනවා. ඊළඟට සිතක් පහළ වෙන නිසා වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය සැකසෙනවා. රූපස්කන්ධය කියලා මොනවද සැකසෙන්නේ? කාය දශක ටිකක් නැත්නම් කාය දශක, භාව දශක සහ වස්තු දශක. ඔන්න ඔය ටික කර්මජ රූප විදිහට සැකසෙනවා. ඒ කර්මජ රූප ටිකයි එහෙනම් රූපස්කන්ධය කියලා කියන්නේ. රූපස්කන්ධය කියලා කියන්නේ. ඊළඟට ඒ රූප තවත් ස්කන්ධ ටිකක් තියෙනවානේ. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය කියලා. ඉතින් ඒ ස්කන්ධ ටික තමයි මේ නාම කියලා කියන්නේ. විඥානස්කන්ධය තමයි විඥානය කියලා කියන්නේ. ඔන්න ඔය කාරණේ ඔය කියන්නේ නාම කියලා කියන්නේ එහි යෙදෙන ඉතිරි චෛතසික ටික. රූප කියලා කියන්නේ ඒ සමගම උපදින කර්මජ රූප. ඒ හා සමගම හටගන්න කර්මජ රූප. කර්මජ රූප ටික විතරද අපි ගන්න ඕන. දැන් අපි දන්නවානේ සිතක් තියෙනවා නම් හැම සිතකින්ම නෙමෙයි බොහෝ කොට දැන් මේවා ඊටා දුර්වල සිතුත් නෙවෙයිනේ. විපාක දැන් දෙපස් විඥාන සිත් වගේ නම් අපට මතකයි චිත්ත සමුත්ථාන රූප හට ගන්නවන්නේ නැහැ. දැන් මේ සිත් වලින් අපි කියමුකෝ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික මේ විපාක සිතෙන් කුසල විපාක සිතකින් ප්‍රතිසන්දි ගත්තා. අන්න ඒ අවස්ථාවේදී කර්මජ රූප වගේම එතන චිත්ත සමුත්ථාන රූප හට ගන්නන්නේ නැද්ද? ඔව්. ඉතින් අන්න ඒ කාරණය අපට පොඩ්ඩක් මතක් කරනවා අට කතාවට කියපුවාම පටිසන්ධි චිත්තං පන රූපං න සමුත්ථාපේති. දැන් චිත්තය කියන දේ රූප සමුත්ථාන කරන්නේ චිත්තේ උත්පාදක්ෂණීය අවස්ථාවේදී ඊටා පහසුවෙන් නැත්තම් මේ සිත රූප හට ගන්නනවා. චිත්තජ රූප හට ගන්නනවා. හැබැයි ප්‍රතිසන්ධි චිත්තය පටිසන්ධි චිත්තං පන රූපං න සමුත්ථාපේති. රූප හට ගන්නවන්නේ නැහැ කියලා. ඉතින් ඒකට හේතුවක් කියනවා. ඇයි මේ හේතුව? සංහි යතහ පපාතේ පතිත පුරිසෝ පරස්ස පච්චයෝ හෝතුං න සක්කෝති. එවං වත්තු දුබ්බලතාය දුබ්බලත්තා රූපං සමුත්ථාපේතුං න සක්කෝති. ඉතින් මේ ඉස්සල්ලාම හටගන්න වස්තු රූපේනේ හදේවත්තු රූපේනේ. ඒ හදේවත්තු රූපයට වෙනත් රූප ධර්මයන්ගෙන් තවම කිසිදු උපනිශ්‍රයක් උපකාරයක් ලැබිලා නැහැ. මේ හටගන්න චිත්තක්ෂණ හටගන්න ක්ෂණය. ඉතින් ඒක අසුරු කරගෙන තමයි මේ සිත සකස් වෙන්නේ. අන්න ඒ නිසා කියනවා මේ පැත්තෙන් වස්තු දුර්වලතාවයේ තිබෙනවා. දුර්වල වස්තුවක් අසුරු කරගෙන හටගන්න ප්‍රතිසන්දි සිතට ඒ අවස්ථාවේදී පරස්ස පච්චයෝ හෝතු උන සක්කෝති. මේ මහා පර්වතයකින් බිමට ඇදගෙන වැටෙන මිනිස්සෙක් තව කෙනෙකුට පුළුවන් ද මිනිස්සෙකුට තව කෙනෙකුට උපකාර කරන්න හැකියාවක් නැහැනේ. මොකද තමත් දැන් ඇදගෙන වැටෙන්න ඉන්නේ. තමත් දුර්වලයිනේ. අන්න ඒ වගේ තමයි. තමා දුර්වලතාවයේ සිටදී තව කෙනෙකුට උදව් කරන්න හැකියාවක් නැහැ. තමන් දුර්වල නිසා ප්‍රතිසන්දි චිත්තක්ෂණ අවස්ථාවේදී එයා රූප හට ගන්නවන්නේ නැහැ කියනවා. අසුරු කරන්නේ දුර්වල වස්තු රූපයක්. හැබැයි පටිසන්ධි චිත්තතෝ පන උද්ධං පඨම භවංගතෝ පභූති චිත්ත සමුත්ථානකං සුද්ධට්ඨකං. ඒක එහෙම වුණාට ප්‍රතිසන්ධි චිත්තෙන් ඉස්සරහට එයින් මතුවට පළවෙනි භවංග සිතේ පටන්
ඉතින් චිත්ත සමුත්ථානික රූප හට ගන්නවන්ට පුළුවන්. හට ගන්නවන්ට පුළුවන්. ඒකත් අතිරේක කාරණයක් විදිහට අපට අට කතාවේ මතක් කරනවා. මේ තුන් කොටසේ පහළ වීම ඉදිරිපස නොව එක විටම සිදුවන්නකි. මේ තුනම පහළ වෙන්නේ එකම අවස්ථාවකදී. ඉතින් ඒවටනේ අපි කියන්නේ සහජාත ධර්ම කියලා. එකට එක්ව උපදිනවා. ඒකට පුංචි උපමාවකුත් කියනවා හරියට ප්‍රධාන උණලියක් සමග තවත් උණ මිටි දෙකක් එකට බැඳලා තියෙනවා. එකට ගැට ගහලා තියෙනවා. ඉතින් එහෙම ගැට ගහලා අර ප්‍රධාන උණලිය අත්හරිනවා. ඒ අත්හරින්නේ ප්‍රධාන උණලිය වුණාට ඒක බිමට වැටෙන්නේ කෙසඟ කුදු ඉදිරිපසු නොවේ. එහෙත් ප්‍රධාන උණලිය අනිත් මිටි දෙකේ පැවැත්මට උපකාරකයි. මේත් එබඳුයයි දත යුතුයි. ඉතින් අර ප්‍රධාන උණලිය වැටෙද්දී නැත්නම් ප්‍රධාන දඬුව වැටෙද්දී ඒක හා බැඳලා තියෙන නිසා ඉතිරි ඒවත් වැටෙනවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ අර එකක් එකකට පෙර වෙන්නේ නැහැ, පසු වෙන්නේ නැහැ. එකම මොහොතේදී මේවා සිද්ධ වෙන්නේ, මේවා පවතින්නේ. අන්නේ කාරණයයි මේ ඉස්මතු කරන්න අවශ්‍ය කරන්නේ. එහෙනම් මේවා නිපැත්මට නෙමෙයි පැවැත්මටයි උපකාරක වන්නේ. මොකද මේ ධර්ම තුනම එක මොහොතේදී හටගන්න ධර්ම. ඒක විශේෂ විභාග ටිකක් මේ විදිහටයි කියලා ඔන්න පහළ විග්‍රහ කරනවා. එකින් එක දැන් විග්‍රහ කරලා දෙනවා. මේ සත්ව නිකායන් තුල විඥානය නාම රූපයට ප්‍රත්‍යවන්නේ කොයි ආකාරවලින්ද කියලා. කොයි ආකාරයකද කියලා කියනවා. බලන්න එතනදී මොකක්ද කියන්නේ. අණ්ඩජ ජලාබුජ්ජ සංසේදජ ඕපපාතිකයයි සත්වයන්ගේ උත්පත්ති ක්‍රම 4යි. අපිට මතකයි. විජුවටෙන් හටගන්නා පක්ෂී සර්ප ආදී අණ්ඩජයි. විතරයකින් හටගන්න අය අණ්ඩජ මෞකුසක් අසුරු කරගෙන නම් ජලාබුජ ඊළඟට මේ කිසි සම්බන්ධයක් නැතිව පහළ වෙන දේවාදී අය ඕපපාතිකයි. එතන ඕපපාතික සහ සංසේදජ මතක් කරගන්නට ඕපපාතික බොහෝ කොට හටගන්නේ පරිපූර්ණ ඉන්ද්‍රිය සහිතව, ඒ කියන්නේ සුගති ලෝකවල උත්පත්ති වලදී, ඊළඟට සමහර විට අපරිපූර්ණ ආයතන, සම්පූර්ණ ආයතන රහිතව හටගන්න පුළුවන් දුගති භූමිවල. ඊළඟට සංසේදජ කියලා කියන්නේ එතනදී පැහැදිලි අර සංසේදජ කියලා කීවෙත් ඕපපාතිකම උත්පත්තියක්. හැබැයි යම් කිසි ආකාරයක එයාලගේ උත්පත්තියෙන් පසු යම් වැඩිමක් තියෙනවා. මේ වැඩිම පිණිස එනම් යම් පෝෂණයක් සහිත තනක් තමයි, ඕජාවක් සහිත තනක් තමයි අසුරු කරගෙන ඒ උත්පත්තිය සිද්ධ වෙන්නේ. ඔන්න වෙනස තමයි සංසේදජ සහ ඕපපාතික අතර තියෙන්නේ. එතනින් අණ්ඩජ සහ ජලාබුජයෝ යම් හේකින් ස්ත්‍රී භාව පුරුෂ භාව රහිතව උපදිනවා නම් එයාගේ ප්‍රතිසන්දි විඥානය හා සමග කොටස් 23ක් වෙයි. 23ක් වෙනවා කියලා කියනවා. මොකක්ද මේ කියන කතාව? අණ්ඩජ සහ ජලාබුජ මේ සත්වයෝ ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේදී රූප ධර්ම විදියට අපි කියව මොනවද? හට ගන්නවා කියලා. ආය දසක, භාව දසක, හදේ වස්තු දසක. මේවා දසක. ආය දසක කියවේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපයයි කාය කාය ප්‍රසාද රූපය නේද? ඊළඟට භව දශක කීවේ අර කියපු ජීවිත නවකයට එහා සමග මේදලා තියෙනකො පුරුෂ භාව රූපය හෝ ස්ත්‍රීකට ඉති භාව රූපය. ඊළඟට වතු දශකය කියලා කිව්වේ අර කියපු ජීවිත නවකයටම එකාස් වෙනවා හදේ වත්තු රූපය නේද? ඔන්න ඔය ටික අණ්ඩජ හෝ නැත්නම් ජලාබුජ මෞකුසක් අසුරු කරගෙන හටගන්න සත්‍යයන්ගේ කර්මජ රූප ටික විදිහට කල්ල රූපය විදිහට සැකසෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මෙතනදී කියනවා ඉතින් යම් හේකින් ස්ත්‍රී භාව පුරුෂ භාව රූප රහිතව උපදින්න මේ භාව රූප ටික නැහැ. මේ 10 නැහැ. එහෙනම් ඉතුරු වෙන්නේ කාය දශකය සහ වස්තු දශකය. එහෙනම් 10යි 10යි 20යි.
මේ දෙකනේ ගත්තේ. භාව රූප නැහැ. 20යි. ඒ 20ට එකාසු වෙන්න ඕන මොනවද තව? මෙන්න මේ කියන නාමස්කන්ධ ටිකයි විඥානස්කන්ධය. ඒකයි ඔය කියන්නේ කොටස් 23ක් වෙයි. එනම් මොනවද? වේදනා සංඥා සංඛාර කාය දසක වස්තු දසක. නේද? ප්‍රතිසන්දි විඥානය හා සමග මෙතන විඥානස්කන්ධය ඊළඟට නාමය තුල තියෙන මොනවද? වේදනා සංඥා සංඛාර. එහෙනම් එතන තියෙනවා 1යි 2යි 3යි. මේ 20ට එකාසු වෙනවා ඒ ස්කන්ධ තුන. ඒකට 20යි 3යි 23යි. ඔන්න ඕකයි 23ක් මේ කියලා උතනදී කිව්වේ. කොටස් 23ක් කියලා. ඊළඟට වේදනා සංඥා සංඛාර නාම හරිනේ. නාම ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය කාය යනු කාය දසකයි. කාය දසක රූපය කියන එක මේ විග්‍රහ කළේ. ඊළඟට මුල් නවයම ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය එකතු කිරීම හදේ වස්තු රූපය. එතකොට හැදෙනවා වස්තු දසකය. වස්තු දසකය. දී යම් හේකින් අණ්ඩජ සහ ජලාබුච මේ අය භාව සහිතවම උත්පත්තියක් ලබනවා නම් ඒ අයගේ ප්‍රතිසන්දි විඥානයේ සමග කොටස් 33යි. ඒ කියන්නේ මේ භාව රූපේ මේ තුනම ගන්නවා. භාව රූපේ සහිතව. දැන් ආදිකල්පික මනුෂ්‍ය ලෝක උත්පත්ති ලැබෙන සත්වයින්ගේ භව රූපයක් පිටලා නැහැනේ. ඉතින් ඒ අයගේ කාය දසක සහ වස්තු දසක. හැබැයි ඒ අය ඕපපාතික නේ. ඕපපාතික. ඕපපාතික මෙතනදි ගත්තේ නැහැ. මෙතන තියෙනගේ භව දසක නොපහිටන අය. දැන් දෙවෙනි අවස්ථාව කතා කරා මේ තුනම තියෙනවා. එහෙනම් එතනට එනවා 30ක්. ඒ 30ට එකාස වෙනවා වේදනා සංඥා සංඛාර. මේ නාම තුන. එතකොට 30යි 3යි 33යි. අන්න ඒකයි දෙවෙනි ඡේදයෙන් කියන්නේ මෙහිදී වෙනසක් විදිහට තිබුණේ අතිරේකයක් විදිහට තිබුණේ භාව දශකයක් වැඩි වීම පමණයි. හරි. ඉතින් ඔක ටීකාවෙත් අපට ওই කාරණා ටික ওই විදිහටම එනවා. දැන් ඇත්තටම අපි එකක් විතරක් තව අතිරේකයක් කතා කළොත් මෙතන ධර්ම 23ක් සැකසෙනවා කියලා කීවාට ටීකාවේ මේ අපිට අට කතාවට කියපුවාම කියනවා අග්ගහිත ගහනේන පන ඒක සම්පති සීසතෝ නවරූප ධම්මේ අපනෙත්වා චුද්දස සභාවකානම් භාවදසකම් පක්ඛිතිත්වා තෙත්තිංස. මෙතන 23ක් වෙනුවට චුද්දස 14ක් ගන්න කියලා. එහෙමත් අපිට සලක ගන්න පුළුවන්. ඒ කියන්නේ අගහිත ගහන වශයෙන්. අගහිත ගහන කියන වචනේ තේරුම මොකක්ද? ගහිත කියන්නේ අන්න එකපාරට සම්බන්ධ වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ තුනක තියෙනකොට ඒක එකයි. පඨවි එකයි ආපෝ ඒ විදිහට නේද? ඔව්. ගහිත කියලා කියන්නේ ගත්තා වූ. අගහිත කියලා කියන්නේ නොගත්තා වූ. එහෙනම් අගහිත ගහන මෙතෙක් මේ කතා කරපු මාතෘකාවේදී අගහිත දෙයක් තියනවද? නොගත්තා වූ දෙයක් තියනවද? ගහන වශයෙන් අන්න ඒ දේ ගැනීම වශයෙන් කීයක් ධර්ම 14ක්. දැන් කාය දශක කියද්දී අපි කියවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය. ආය වස්තු දශකේ කියද්දිත් ওই නවයම කියවෙනවා. එහෙනම් අපි අගහිත ගහන වශයෙන් ගන්නවා නම් කොහොමද ගන්නට ඕන? ආය දශකෙන් 10ක් එනවා. ඒකට වස්තු දශකෙන් කීයක්ද තව එකාසු වෙන්නේ? එකයි එකාසු වෙන්නේ. එකයි එකාසු වෙන්නේ. ඒකට එකාසු වෙනවා නාමස්කන්ධ 3. වේදනා සංඥා සංඛාර. එහෙනම් 10යි 11යි 11යි 3යි 14. එහෙනම් අගහිත ගහන විදිහට ඔන්න ඔහොම තමයි අපිට එන්නේ. අපහසුයක් නැහැ. අරකෙම පුංචි අතරේකක් තමයි මේ අටුවාචාර්යන් වහන්සේ ඉස්මතු කරන්නේ.
ඊළඟ කාරණේ කියනවා ඕපපාතික සත්වයින් ගැන. කලින් කිව්වේ අණ්ඩජ සහ ජලාභුජ. දැන් ඕපපාතික. ඉතින් ඕපපාතික සත්වයින් අතුරෙන් බ්‍රහ්මයන්ගේ ප්‍රතිසන්දි විඥානයේ සමග කොටස් 42ක් පහළ වෙනවා. එනම් වේදනා සංඥා සංඛාර චක්කු දසක සෝත දසක වාතු දසක ජීවිතේන්ද්‍රිය නාමක යන මේය කියලා. කොහොමද ඒ වෙන්නේ? කොටස් 42ක්. මෙතන 42ක් ඇවිත් තියනවාද? ඔව් අපහසුයක් නෑ නේද? ඒක නම් නිකම් හොයාගන්නට පුළුවන්. අපට කියවන්නේ නේද? බ්‍රහ්මතලයේදී චක්කු දසක සෝත දසක විතරයි නැත්නම් චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද විතරයි ගාහන ජීවහා කාය ප්‍රසාද පහළ වීම නැහැ. ඒක නිසා ප්‍රතිසන්දික්ෂණයේදීම ඕපපාතිකයි පරිපූර්ණ ආයතන සහිතව බ්‍රහ්මීන්ගේ පහළ වීම එතනදී සැකසෙනවා චක්කු දසක සෝත දසක සහ මේ චිත්තය ඇසුරු කරන්ට හදේ වතු රූපයක් විදිහට වතු දසක නැත්නම් හදේ දසකය. එහෙනම් එතන තියෙනවා 10 ඒවා 3ක්. ඊළඟට ඊට අතිරේකව ජීවිතේන්ද්‍රය නවකයක්. එතන නවකයක්. ජීවිතේන්ද්‍රය නවකය. මෙන්න මේවත් ටික තමයි රූප. රූප. එන රූප කීයක් පහළ වෙනවද? 10 වරක් 3 39යි 39යි. ඔකට එකාසු වෙන්න ඕනේ විඥානපච්චය නාමං කියලා කියද්දී නැත්නම් නාම රූප කියලා නැත්නම් නාම කියලා කියද්දී මේ 1 2 3යි. මේ තුන. දැන් 39යි 3යි 42යි. අන්න ඒකයි කියවේ ප්‍රතිසන්දි විඥානයත් එක්කලා කොටස් 42ක් පහළ වෙනවා කියලා. පහළ වෙනවා කියලා. මෙතනදී රූපී බ්‍රහ්මතලයේ කතා කරද්දී ජීවිත නවකය කියලා වෙනම විශේෂයෙන් කතා කරනවා. නමුත් දැන් සාමාන්‍ය මේ කාමාවචර භූමියේදී අපි ජීවිත නවකය කියලා වෙනම කතා කරේ නැහැ විශේෂයෙන්. ඔන්න ඕකට සමහර තැනක අටුවාචාරින් වහන්සේලා එක විග්‍රහයක් දෙනවා. දැන් බ්‍රහ්ම ලෝකේ රූප හට ගන්නවනේ. නැත්නම් රූපී බ්‍රහ්මතලයක බ්‍රහ්මයින්ගේ හට ගන්නා වූ රූපයට උපස්තම්භනය කරන්නට නැත්නම් ඒ හට ගන්නා වූ රූපය ඒ විදිහට පවත්වන්නට විශේෂ දෙවෙනි උපකාරක ප්‍රත්‍යක් නැහැ. හැබැයි මනුෂ්‍ය ලෝකයේ එහෙම නැහැ. කබලින්කාර ආහාරය තියෙනවා. ඒ ආහාරය මුල් කරගෙන ආහාරජ රූප සැකසෙනවා. ඒවා ප්‍රත්‍යයයි අර කර්මජ රූප ටිකේ පැවැත්මට. හැබැයි රූපී බ්‍රහ්මතලයක ඒ විදිහට විශේෂ අතිරේක ආහාරයක් නොගන්න නිසා කබලින්කාර වශයෙන් අතිරේක උපකාරීත්වයක් උපස්තම්භනයක් තවත් දෙයකින් ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිසා මේ හටගන්න රූපයගේ පැවැත්මට අනුපාලක ධර්මයක් විදිහට අපි කතා කරනවා ජීවිත නවකය. නේද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා එකතු කිරීම ජීවිතේන්ද්‍රිය රූපය. නේද? රූප ජීවිතේන්ද්‍රිය. ඒකයි වෙනමම මේ බ්‍රහ්මකායික මේ දෙවියන්ගේ මේ ජීවිතේන්ද්‍රිය නවකය කියලා වෙනම කොටසක් එක්කාසු කරන්නේ. සහ අර විදිහට සාමාන්‍ය මේ මනුෂ්‍ය තලයේදී නැත්නම් කාම තලයේදී කාම භූමියේදී එක්කාසු නොකලේ ඒ කියපු හේතු නිසා. ඊළඟ කාරණේ කියන කාම භවයේහි ඔය හැම කොටසක්ම අපට අට කතාවේදී විග්‍රහ වෙනවා. ඉතින් චන්ද්‍රිකාවේ කාරණා ටික ඇත්තට මෙන්න මේ අට කතාව සාරාංශයක් විදිහට තමයි ඔය තැන්වලදී යන්නේ ඉස්සරහට. ඒ නිසා අපි අතිරේකයක් තිබුණත් පමණක් අට කතාවෙන් ගන්නවා. මේකෙත් අගහිත ගහන වශයෙන් ගත්තොත් එහෙම කීයක් එනවද? මේ 40 දැන් මෙතන කියන්නේ 42ක් කියලානේ. නේද? අගහිත ගහන වශයෙන් ගත්තොත් එහෙම කීයක් එනවද? මෙතන කාය දසක මොනවද මෙතන තියෙන්නේ? කාය දසක තියෙනවද? කාය දසක නැහැ. චක්කු දසක, සෝත දසක සහ හදේ දසකනේ කියන්නේ. මෙතනින් දසකයක්. මෙතනින් අගහිත ගහන විදිහට ගත්තොත් කීයක් දෙන්නේ සෝත දසකේ? 1යි. නේද?
සෝතප්පසාද. හදේ දශකයෙන් එනවා හදේ වස්තු රූපය. අගහිත ගහන වශයෙන් එකයි. ජීවිතින්ද්‍රිය නාමකයෙන් එකක්වත් එන්නේ නැහැ. නේද? එහෙනම් රූප කොටේ අගහිත ගහන විදියට එනවා 10යි 11යි 12. 12යි. නාම කොටේ කීයක් එනවද? විඥානයේ ප්‍රත්‍ය වෙන 3යි නේද? 3යි. 15යි. නේ? 12යි 3යි 15යි. ඒක අපට අර්ථ කතාවේදී කියනවා අගහිතක් ගහනේන පන සන්තති සීසත්තයතෝ සත්ත්වීසති ධම්මේ අපනෙත්වා ධර්ම බලන්ට මෙතන 27ක් ඉවත් වෙලා ඇති. 27ක් 9යි මෙතනදී 9යි මේ 9යි 9 3 27ක්. ඒ 27 ඉවත් වෙලා පන්න රස 15ක් තමයි අගහිත ගහන විදිහට අපට ලැබෙන්නේ. කාම භවයේහි සභාවකව පරිපූර්ණ ආයතනව පහළවන ඕපපාතිකයන්ගේද දැන් කලින් කතා කළා කාම භවයේහි භාව රූප රහිතව නේද? භාව රූප රහිතව හට ගන්න පුළුවන් ඕපපාතික නෑ අණ්ඩජ සහ ජලාභුජ ගැන. මෙතනදී කතා කරනවා කාම භවයේහි සභාවකව භාව රූපත් සහිතව පරිපූර්ණ ආයතන සහිතව පහළ වෙන ඕපපාතිකයන්ගේද සංසේදජයන්ගේද ප්‍රතිසන්දි විඥාන සමග කොටස් 37ක් වෙයි. ඔතනදී උඩ ඡේදෙදි කතා කළේ කොහොමද? ඕපපාතිකයන් හැබැයි බ්‍රහ්මතලේ. එයාලා සභාවකයිද? භාව රූප සහිතද? නැහැ. භාව රූප රහිතයි. අන්න ඒකයි මේ ඕපපාතික අවස්ථාව දෙකට කරලා මේ කතා කරනවා. කොටස් දෙකක් විදිහට එකක් භාව රූප සහිතව අනික භාව රූපය රහිතව. දැන් කතා කරන්නේ භාව රූපය සහිතව. එහෙනම් පැහැදිලි කාම භවයේ. ඒ කාම භවයේහි ඕපපාතික උත්පත්තිය පරිපූර්ණ ආයතන සහිතව සිද්ධ වෙද්දී පහළ වෙන ඕපපාතිකයන්ගේද ඒ විදිහට පරිපූර්ණ ආයතනයේ සහිතව පහළ වෙන සංසේදජයන්ගේද ප්‍රතිසන්දි විඥානයේ සමග කොටස් 37ක් 73ක්. කොහොමද මේ 73 එන්නේ? අපි එතනත් රූප ධර්ම වලින් යමු මුලින්ම. මොනවද පහළ වෙන්නේ? පරිපූර්ණ ආයතන සහිතයි. ආයතන ටික සහිතයි කියපුවාම එහෙනම් චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවආයතන, කායායතන. මේ රූප ටික සකස් වෙනවා. එහෙනම් චක්කායතන සකස් වෙනවා කියන තැන චක්කු දර්ශක කලාපය පටිසන්ධික්කණයේදී පිහිටනවා. උපපාතිකයි නේද? චක්කු දර්ශක ඔය විදිහට සෝත, ගාන, ජීවහා, කාය මේ දර්ශක තුනම දර්ශක පහම එහෙනම් 10 වරක් 5 එතන 50යි 10 වරක් 5 50ක් තියෙනවා. ඊළඟට ඔයිට අතිරේකව තව මොනවද පහළ වෙන්නේ? මෙතන කිය ඔව් ස්වභාවකයි කියලා. එහෙනම් භාව රූප සහිතයි නම් භාව දසකයක්. එහෙනම් 50ට තවත් 10ක් එක්කාසු වෙන්න ඕනේ. එතකොට හැදෙනවා කීයක්ද? 50යි 10යි 60යි. තව මොනවද පහළ වෙන්න පුළුවන්? වස්තු දසක. නේද? එතන එතකොට 10යි. එහෙනම් 60යි 10යි ඔන්න දැන් 70යි. 70යි. රූප ධර්ම විදිහට 70ක් පහළ වුණා. නාම ධර්ම කොටේ විඥානයේ ප්‍රත්‍ය වෙනවා මේ වේදනා සංඥා සංකාර. ඔන්න ඔය තුනට. එහෙනම් 70යි 3යි 73යි. ඔකයි ඔය අපේ සංකේතවල විග්‍රහ කරලා යන මේ අභාවකයන්ගේ හෝ අපරිපූර්ණ ආයතනයන්ගේ වශයෙන් මේ අඩුවිය හැකි බවද සලකනු. සමහර විටක උත්පත්ති ක්ෂණයේදී භාව රූප රහිතව පහළ වෙන අයින්ට පුළුවන්. ඊළඟට පරිපූර්ණ ආයතන රහිතව පහළ වෙන අයින්ට පුළුවන්. කාම ලෝකේ. ඒ කියන්නේ සමහර විට දුගති අහේතුක සත්‍යයන්ගේ වගේ එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ අයගේ මේ අඩුවිය හැකි මේක තමයි උපරිම අවස්ථාව. සමහර කෙනෙකුට උත්පත්තියෙන් චක්කු දර්ශකේ පිළිටන්නේ නැහැ. ඇස පිළිටන්නේ නැහැ. ඉතින් අන්න ඒ අවස්ථාවේදී එහෙනම් මෙතනින් එක දර්ශකයක් අයින් කරන්න වෙනවා. කන් ඇහෙන්නේ නැත්නම් ඒ දර්ශකය අයින් කරන්න වෙනවා. ඔන්න ඔය විදිහට
ඒ කාරණා මෙතනට අපි ගලපන්න ඕන. අරූපීන්ගේ ප්‍රතිසන්දි විඥානයේ සමග අරූපී එහෙනම් මෙතන සම්පූර්ණයෙන් රූපය අයින් වෙනවා නේද? විඥානපච්චය නාම රූපන්නේ විඥානපච්චය නාම. එහෙනම් ඒ නාම විදියට තියෙන්නේ වේදනා සංඥා සංඛාර. මොනවද? අරූප ස්කන්ධ තුන විතරයි. ඊළඟට අසඤ්ඤ සත්වයේදී මේ විඥානපච්චය නාමං නෙමෙයි විඥානපච්චය රූපං. එතනත් අපි කතා කළා විශේෂයෙන්ම මේක අතිරේක විශේෂ අවස්ථාවක්. ඒ විඥානය කියලා කියන්නේ අර කලින් අවස්ථාවලදී වගේ ප්‍රතිසන්දි විඥානය එහෙම නෙමෙයි. අபிසංඛාර විඥානය. කර්ම විඥානය. නේද? කර්ම විඥානය. අන්නේ කර්ම විඥානය තමයි ප්‍රත්‍යවන්නේ අසං සත්‍යය හට ගන්නා වූ රූපයට. ඉතින් ප්‍රතිසන්දි වශයෙන් පහළවන්නේ ජීවිත නවකයයි. මේ සියලු තැන්හි විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයි. මේ කතා කළේ නම් ප්‍රතිසන්දි අවස්ථාවේදී විඥානපච්චය නාම රූපං කියලා කියද්දී ඔන්න ඔය කාරණා ටික අපට විග්‍රහ කරගන්න පුළුවන්. ඔව්. පුංචි කරුණක් මේ ඉස්මතු කරන්න උත්සාහ කරන්න. සිතින් රූප නැගෙන හැටි ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ගන්න පුළුවන්. තමට ප්‍රත්‍යක්ෂයක් දැන් ප්‍රත්‍යක්ෂයේ යම් කරුණක් පිළිබඳව නිවැරදි කියලා ස්ථාවරයකට එන්නේ නැත්නම් යමක් පිළිබඳව දැනුමක් ඇති කරගන්නට අපි ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් පාවිච්චි කරනවා. ඒකයි විග්‍රහ කරන්නේ ප්‍රත්‍යක්ෂය. අක්ෂය කියන වචනේ තේරුම මොකක්ද? නැත්නම් පාලියෙන් අක්ඛ කියලා කියන්නේ ඇසට කියන නමක් නේද? එහෙම නැත්නම් ඉන්ද්‍රිය කියන අර්ථය තියෙනවා. ඉතින් ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය හා ගැටුණු ඉන්ද්‍රිය හා මුසු වුණු කියන අර්ථය. ඉන්ද්‍රිය ගෝචර වුණු දෙයට අපි කියන ප්‍රත්‍යක්ෂයි කියලා. කනින් යම් දෙයක් ඇසුවාද අන්න ඒ දේ නම් සෝතයට ප්‍රත්‍යක්ෂ වූ දෙයක්. ඇසෙන් දෙයක් දැක්කාද ඒක චක්ෂුවට ප්‍රත්‍යක්ෂ වූ දෙයක්. ප්‍රත්‍යක්ෂ. නේද? ඒක දැකීම වශයෙන් කලින් ඒක ඇසීම වශයෙන් ප්‍රත්‍යක්ෂයි. හැබැයි ඒ විදිහට ප්‍රත්‍යක්ෂ වශයෙන් අර ගෝචර කර ගැනීමම එකම ආකාරය නෙමෙයි යමක් පිළිබඳව අදහසකට බැස ගැනීමද. ඒකට තියෙන අනික් කාරණේ කියනවා ප්‍රත්‍යක්ෂයෙන් අප්‍රත්‍යක්ෂය අනුමානය කළ හැකි කියලා. අනුමානය නේද? එකක් ප්‍රත්‍යක්ෂය අනික අනුමානය. දැන් ප්‍රත්‍යක්ෂය තේරුණානේ. අනුමානය කියලා කියන්නේ මොකක්ද? ඔකට හරි ප්‍රසිද්ධ අර විග්‍රහයක් අපට එන්නේ තරක සංග්‍රහයේදී ඒව එනවා පර්වතෝ වහ්නිමාන් පර්වතයේ ගිනි ඇත. දැන් කෙනෙක් ඉන්නවා එයා කලියෙන් මුල් අවස්ථාවකදී ගෙදරදී අත්දැකීමක් ලැබලා තියෙනවා. යම් තැනකදී අත්දැකීමක් ලැබලා තියෙනවා ගින්නක් හට ගන්නවා. ගින්දර දකින්න. ගින්දර හටගනිද්දී එයාගේ ඒක ප්‍රත්‍යක්ෂයක්, එක් නිරීක්ෂණයක් තියෙනවා. මොකක්ද? ඒකෙන් දුමක් හට ගන්නවා. ගින්නක් තියෙනවනම් දුමක් හට ගන්නවා. ඔන්න ඔය කියන ප්‍රත්‍යක්ෂය එයා දැන් ලබලා තියෙනවා. කලින් අවස්ථාවකදී මේක දැකලා අත්විඳ තමන්ම කාගෙන්වත් අහලා නෙමෙයි ඇත්ත වශයෙන්ම තමන්ම දැක්කා. ඒක තමයි ප්‍රත්‍යක්ෂයක්. ඇහින් දැකපු දෙයක්. ගින්නේ. ඒක නිසා එයා යම් අදහසකට බැස ගන්නවා ගින්නක් තිබුණොත් දුමක් තියනවා කියලා. සහ දුමක් යම් තැනකද එහෙනම් එතන ගින්නක් ඇත කියලා. එහෙනම් එයින් අන්‍ය වූ දවසක වෙනත් වූ දවසක එයා ගමනක් යනවා. යන අතරතුරදී දකිනවා ඈත කන්දක්. කන්දෙන් ඒ කැලෑමුදුරින් ඔන්න දැන් දුමක් එනවා. ඒ දුම දකිද්දී මෙයාට අදහසක් එනවා කලින් ගත්තු ප්‍රත්‍යක්ෂය ඔතනට ඇවිල්ලා ඒ අනුව මෙයා අනුමානයකට බැස ගන්නවා. එදා දැක්ක මොකක්ද? ගින්දර තිබුණ නිසා දුමක් හටගත්තා. අද එහෙනම් දුම කියන දේ මට නිරීක්ෂණය වෙනවා. අර ප්‍රත්‍යක්ෂයේ මත බැසගෙන අපි යම් අනුමානයක් කරනවා මොකක්ද? දුමක් ඇත. එනිසා පර්වතයේ ගිනි ඇත කියලා. අද මට ගින්දර නෙවෙයි පේන්නේ. අද මට දුම පේන්නේ. හැබැයි ඒක අර
කලින් ප්‍රත්‍යක්ෂය මුල් කරගෙන මම අනුමානයකින් බැස ගන්නවා. දුම තියෙන නිසා එහෙනම් ඔතන ගින්දරක් තියෙන්න ඕනේ කියලා. අන්න ඒ වගේ කාරණයක් මේ කියන්නේ. මොකක්ද? සිත ප්‍රසන්න කල්හි රූපද ප්‍රසන්නයි. කෙනෙකුගේ හිතක් හොඳට ප්‍රභාෂවර නම් ප්‍රසන්න නම් කුසල සිත් සමුදායක් නම් ක්‍රියාත්මක වන්නේ ඉතින් හරි ප්‍රසන්නයි. එයාගේ සිත, එයාගේ කය බාහිරින් බලපුවා. සිත අප්‍රසන්න වෙන අවස්ථාවේදී රූපත් අප්‍රසන්නයි. රූපත් අප්‍රසන්නයි. ඉතින් ප්‍රත්‍යක්ෂයෙන් අප්‍රත්‍යක්ෂ අනුමානය කරන්න පුළුවන් විඥාන ප්‍රත්‍යයෙන් රූප වේ යනු මේනයින් සිතාගත යුතුයි. ඉතින් අර කාරණේ අපට ප්‍රත්‍යක්ෂයක්. හිත වෙනස් වෙද්දී ඒ අනුව රූප ටික වෙනස් වෙනවා. ඒකයි කෙනෙක් සතුටින් ඉද්දී කුසලයක් වඩද්දී හරි ප්‍රභාෂ්වරයි රූපකය. එහෙම නැතුව අකුසලයක් වඩද්දී තරහින් ඉද්දී දුකෙන් ඉද්දී ඒ විදිහට ප්‍රභාෂ්වර වන්නේ නැහැ. ඒක අපේ ප්‍රත්‍යක්ෂයක්. ප්‍රත්‍යක්ෂයක් නේද? ඉතින් ඒක මුල් කරගෙන මේ වගේ ප්‍රත්‍යක්ෂ නොවුවක් වුණත් අනුමාන කරලා අපට හිතා ගන්න පුළුවන් කියන එකයි ඔතනදී කියන්නේ. හැබැයි ඔක පුංචි අතිරේකයක් ඔතනදී තියෙනවා. ඒක නිසා අපි ඔක අට කතාව ඇසුරෙන්ම විග්‍රහ කරගත්තොත් එතනදී අටුවාවේදී කියනවා කතං පනේතං ජානිතබ්බං පටිසන්ධි නාම රූපං විඥානපච්චය හෝති. කොහොමද අපි හරියටම තේරුම් ගන්න මේ ප්‍රතිසන්ධි නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියලා? ඔව්. ඒක කොහොමද? සුත්තතෝ යුක්තිතෝච. එකක් සුත්තතෝ සූත්‍රයාගේ වශයෙන් සූත්‍රයේ තියෙන නිසා අපට ඒක එහෙම කියන්නට පුළුවන්. ඊළඟට යුක්තිතෝච යුක්ති වශයෙන් අර යම් ක්‍රමයක් සලකලා බලද්දී ඒ අනුව සලකුවත් ඒක පටිසන්ධි නාම රූපං විඥාන පච්චය නේද? විඥාණය ප්‍රතිසන්ධි නාම රූපයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා අපට සූත්‍ර වශයෙන් යුක්ති වශයෙන් ගන්න පුළුවන්. ඉතින් ඔක අටුවා වෙන කොටසක් ටීකාවේ කියනවා මෙතනදී සුත්ත සහ යුක්ති මේ වචන දෙකෙන් විශේෂයෙන්ම අදහස් කරන්නේ සුත්තතෝ සූත්‍රයාගේ එන අදහස් මුල් කරගෙන නාමයට විඥානය ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. දැන් මේ කතා කරන්නේ විඥානය කියන දේ නාමයට රූපයට. ඒක හරියටම කොහොමද තේරුම් ගන්නේ? හරියටම නිශ්චයකට දැකගන්නේ? අන්න ඒකනේ දැන් නැවතවතාවක් මේ පාඩම අවසන් වෙද්දී ආයෙත් අහුරු කරගන්න උත්සාහ කරන්නේ නේද? ඉතින් මේක අපිට අට කතාවට කියපුවාම කියනවා මේක සූත්‍රයේ එන විදිහට සහ යුක්ති යුක්ත වශයෙන් ගලපා ගන්නටත් පුළුවන් කියලා. හැබැයි ටීකාවේදී කියනවා ඒක සුත්තතෝ කියලා මෙතන කිව්වේ සුත්තතෝ නාමං. ඒක අදහස් කරේ මේ නාමේ විඥානපච්චය නාමං කියන එක අපට ප්‍රතිසන්ධි අවස්ථාවේ සූත්‍ර වශයෙන් ගන්න පුළුවන්. හැබැයි විඥානපච්චය රූපං කියන එක ඒක සූත්‍රයෙන් එන විදිහට නෙමෙයි යුක්තිතෝ යුක්ති යුක්ත වශයෙන් අපට ගලපලා ගන්න පුළුවන් විඥානේ රූපයට ප්‍රත්‍ය වෙනවා කියන කාරණය. ඒක අපට කියනවා සුත්තේහි සූත්‍රේහි චිත්තානුපරිවර්තිනෝ ධම්මා इति ආදිනනයන බහුදා වේදනාදීනං විඥානපච්චයට සිද්ධා. ඒ කියන්නේ අපිට කොහොමත් මුණ ගැසෙනවා විඥානය කියන දේ මේ නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා. ඒකට අපිට මේ ධම්මසංගණී මාතිකාවකුත් මෙතනදී ගෙන හරලා දක්වලා තියෙනවා. චිත්තානුපරිවර්තිනෝ ධම්මා. චිත්තේ අනුව පවත්නා වූ ධර්ම. ඉතින් මේ අර නාමස්කන්ධ ටික චිත්තානුපරිවර්ති ධර්ම ටික. එහෙනම් පැහැදිලිව මේක සූත්‍ර විදිහට නැත්නම් පැහැදිලිව මේ පෙර දේශනා විදිහටම අපට මුණ ගැහෙනවා. හැබැයි විඥානපච්චය රූපං කියන එක ඒක යුක්ති යුක්ත වශයෙන් අපි ගලපා ගන්න ඕන. ඒකටයි ඔතනදී ඔය කීවේ සිතක් ප්‍රසන්න අවස්ථාවේදී එයාගේ රූප ටිකක් හරි ප්‍රසන්නයි. හිතක් අප්‍රසන්න අවස්ථාවේදී ඊට අනුරූප වූ රූප ටිකක් තමයි හටගන්නේ. නේද? ඒක අපිට සාමාන්‍ය නිරීක්ෂණයක්.
සාමාන්‍ය නිරීක්ෂණයක්. එහෙනම් එතන අපි යම් ප්‍රත්‍යක්ෂයක් දැස ගන්නවා. අන්න ඒක මුල් කරගෙන තව පාඩයක් මෙතනදී අට කතාවේදී කියනවා දිත්තේනච අදිත්තස්ස අනුමානං හෝති ඉති. තමන් ඇත්තටම දුටු දේ මුල් කරගෙන ඒ ප්‍රත්‍යක්ෂයෙන් නොදුටු දේ අපි අනුමාන කරනවාද? ඉමිනා ඉද දිත්තේන චිත්තජ රූපේන. එහෙනම් මෙන්න මෙතනදිත් මේ කරුණ මුල් කරගෙන අපි දැන් දැක්කා හිත ප්‍රසන්න නම් ඒ මුල් කරගෙන හටගන්න චිත්තජ රූප නිසා මේ පුද්ගලයාත් ප්‍රභාෂරයි ප්‍රසන්න වගටපත් වෙනවා. ඒක ප්‍රත්‍යක්ෂයක් නේද? එහෙනම් එතනදී අපි තේරුම් ගත්තා චිත්තය කියන දේ රූපයට ප්‍රත්‍ය වෙනවා කියලා. උපකාරකයි කියලා නේද? එහෙනම් අපට කියන්න පුළුවන් අපට ඇත්තට ප්‍රතිසන්දි අවස්ථාවේදී විඥානීය රූපයට ප්‍රත්‍ය වෙනවාද කියලා ඔය විදිහට බලා ගන්න බැහැනේ. හැබැයි බලා ගන්න බැරි වුණාට අපි එතනදී අනුමාන ඥානයකින් වැස ගන්නවා. මේ ප්‍රවෘත්ති අවස්ථාවේදී විඥානය කියන දේ රූපයට අර විදිහට ප්‍රත්‍ය නම් මේ පැත්තෙන් හිතේ කේන්තියක්ද මේ පැත්තෙන් මූණ කළු වෙනවා කියලා කියන්නේ විඥානීය රූපයට ප්‍රත්‍යයයි. ඕකම එහෙනම් ප්‍රතිසන්දි අවස්ථාවට අනුමාන ඥානයක් විදිහට අපි ගලපනවා. පටිසන්ධි රූපස්ස විඥානං පච්චයෝ හෝති. එහෙනම් ප්‍රතිසන්ධි රූපයටත් විඥානේ ප්‍රත්‍යවන්ත ඕන. නේද? ප්‍රත්‍යවන්ත ඕන. ඒක අර විදිහට ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි අපි අර ප්‍රත්‍යක්ෂයක් මුල් කරගෙන ගන්න අනුමාන ඥානයක්. අන්නේ කාරණේයි ඔය අභිධර්ම චන්ද්‍රිකාවේදී අවසාන ඡේදයෙන් ඔය කියන්නේ. නේද? අවසාන ඡේදයේ අවසාන වාක්‍ය බලන්න විඥාන ප්‍රත්‍යයෙන් රූප වේ යනු මේනයි සිතාගත යුතුයි. විඥානයේ ප්‍රත්‍යයෙන් රූප වෙනවා කියලා මේකෙන් තේරුම් ගන්නට කියලා ඔය ප්‍රත්‍යක්ෂය සහ අනුමානය කියන කරුණොතට ඉස්මතු කරන්නේ ඇත්තටම සාමාන්‍ය ප්‍රවෘත්ති අවස්ථාව ගැන හිතන්නේ නෙමෙයි මේ ප්‍රතිසන්දි අවස්ථාව ගැන කල්පනා කරන්න. ඒකටයි මේ කරුණ ඉස්මතු කරන්නේ. හරි. අවසාන කරන්ට අටුවාවේ තවත් කොටසක් කියනවා මෙන්න මේ විදිහට යෝගාවචරයේ පිළිවෙලින් විමසගෙන ඇවිල්ලා විඥානපච්චය නාම රූපං මේ විදිහට විමසොත් එම ඉති භාසමානේන භගවතා මේ විදිහට මේ දේශනාව සිදු කරන භාගතුන් වහන්සේ විසින් යම් හේකින් හොඳට සිහිනුවණින් විමසන්නා වූ පඬිත පුද්ගලයෙකුට පරමාර්ථ ධර්ම විදිහට හුදෙක් අර හේතු සහ ඵල භාවයෙන් ඕනෝන්ට ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න වගටපත් වෙන පුදු නාම රූප ධර්ම සමුදායක් විතරයි ප්‍රකට වෙන්නේ. එතන න සත්වෝ න පෝසෝ සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ. එහෙම අරමුණු වීමක් නැහැ. මේ විදිහට මේ ඕනෝන්ට ප්‍රත්‍ය වෙන ධර්ම ටිකක සකස් වීමක්. මේ මොහොත කියලා කියන්නේත් ඒ වගේ තමයි. මේ ධර්මයේ කතා කරන කෙනෙක් කියලා ධර්මයේ ඉගෙන ගන්න කෙනෙක් කියලා අපට අරමුණු වුණාට ඇත්තටම මේ මොහොතේ තියෙන්නේ මේ බඳු පටිච්චසමුපාදයක් හේතුඵල ධර්ම හේතු සහ ඵල සමුදායික ක්‍රියාකාරීත්වය. මිස සත්‍යයක් පුද්ගලයෙක් කියන අදහස නෙවෙයි නේද? ඉතින් අන්න ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ධර්මය අපපටිවත්තියන් සමනේන බ්‍රාහ්මණය දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකයේ තුල අපපටිවත්තියයි අපස්සට කරකවන්න බෑ. මේ අනුත්තර ධර්මචක්‍ර ප්‍රවර්තනය නවත්වන්නට හැකියාවක් නැහැ. මොකද බුදුරණාහි දේශනා කළේ මේ ලෝකේ තියෙන දෙයක් විශ්වීය ධර්මයක්. එහෙම නැතුව මේ ලෝකේ කවදාවත් නැති අමෝත දෙයක් කියවනේ මේ සත්‍යයක් තියෙන ඇත්ත ස්වභාවය එළියට හෙළි කළා. ඉතින් ඒක නිසා නුවණ නැත්තන් විසින් මේ කරුණු කාරණා සිතා බලා ගලපා ගත යුතු වෙනවා. මේ කොටස අවසන් කරන්න අපි චන්ද්‍රිකාවේ නම් ආවෙන්නේ නැහැ. කමක් නැහැ. අපි කලින් අවිජ්ජාපච්ච සංඛාරා කියන තැනදී කතා කළේ. ඒ වගේ දැන් මෙතනදී විඥානපච්ච නාම රූපං කියද්දී ඔතනට කොහොමද ප ဋ ාණ සුවිසි ප්‍රත්‍යයන් අතරින් මේ ගැළපෙන ප්‍රත්‍යයන් කොයි ප්‍රත්‍යයන්ගෙන්ද මෙතන යෙදෙන්නේ කියලා අපි කෙටියෙන් නැත්නම් නාම මාත්‍ර වශයෙන් බලමු කොහොමද විග්‍රහ වෙන්නේ කියලා. අපිට අටුවා වෙනවා නාමස්ස පාක විඥානං නවදා හෝති පච්චයෝ වත්තරෝපස්ස නවදා සේතරෝපස්ස අටදා අபிසංඛාර විඥානං හෝති රූපස්ස ඒකදා තදඤ්ඤං පන විඥානං තස්ස තස්ස අතහරහ. හරි. මොකක්ද මේ කියන්නේ?
ඒක විග්‍රහ කරලා දෙනවා. මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී දේවා ප්‍රවෘත්ති අවස්ථාවේදී දේවා යං ඒතං විපාක සංඛාතං නාම. මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී හරි ප්‍රවෘත්ති අවස්ථාවේදී හරි විපාක සංඛ්‍යාත වූ යම්ම වූ නාමයක්. මෙතන නාමය කියලා කිව්වේ වේදනා සංඥා සංඛාර. ඔන්න ඔය ස්කන්ධ තුන. හරිද? තස්ස රූප මිස්සස්ස වා රූප අමිස්සස්ස වා පටිසන්ධිකං වා අඤ්ඤං වා විපාක විඥානං සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සංපයුත්ත විපාක ආහාර ඉන්ද්‍රිය අත්ථි අවිගත පච්චේ නවදා පච්චයෝ හෝති. ඔන්න නව ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා කියන්නේ. හරිද? නව ආකාරයකින්. ඒ කියන්නේ මේ පැත්තේ තියෙනවා විපාක සිතක්. අන්නේ විපාක සිත විපාක නාම ධර්මයන්ට ඒ මොහොතේ ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර කියන මේ නාම ධර්මයන්ට නවදා පච්චය හොති. නව ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. හරිද? නව ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. ඉතින් මේ විපාක සිත කියන එකේ එක අවස්ථාවක් තමයි ප්‍රතිසන්ධි අවස්ථාව. එතනදි විතරද විපාක සිතක් සකස් වෙන්න පුළුවන්. අනික තමයි ප්‍රවෘත්ති අවස්ථාව. ප්‍රවෘත්ති අවස්ථාව. ඉතින් අන්නේ අවස්ථාව දෙකේදී මේ සැකසෙන විපාක නාමයන්ට නැත්නම් වේදනා සංඥා සංඛාර ස්කන්ධයන්ට ප්‍රත්‍ය නවයකින් උපකාරක වෙනවා කියන්නේ. ඉතින් මේ ප්‍රත්‍ය ටික තමයි කියනවා සහජාත. හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. නේද? සහජාත වශයෙන් ඇත්තටම ප්‍රත්‍ය වෙනවා. සහජාතය කියලා කියන්නේ එකට උපදිනවා කියන අදහස. එකට එක උපදිනවා. එහෙනම් මෙන්න මේ දේ සිද්ධ වෙනවද? අපි එකක් දෙකක් හරි ප්‍රත්‍ය මෙතනින් කෙටියෙන් කතා කරගෙන ගියොත් දැන් කියමු මොකක්ද? සහජාත විදිහට ප්‍රත්‍ය වෙනවා කියලානේ. මොකක්ද ඒකෙන් මේ අදහස් කරන්නේ? දැන් සහජාත ප්‍රත්‍ය නිර්දේශය කියවද්දී මතක් කරගන්න කියවලා තියෙනවා නම් සහජාත පච්චයෝති කියලා අපි කියනවා චත්තාරෝ කන්ධා රූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ. ඇත්තයි අවුනොන්ට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ. මහා භූත රූපයන් ඕනොන්ට ප්‍රත්‍ය වෙනවා. අපිට දැන් මෙතනට අදාළ මොකද්ද? මෙන්න මේ පටිසන්ධික්ෂණය, ප්‍රතිසන්ධික්ෂණය. අන්න ඒක කියනවා ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාතප්පච්චේන පච්චය. ඔක්කාන්තික්කන අවස්ථාව. ඔක්කාන්තික්කන කියලා කියන්නේ මේ ප්‍රතිසන්දියක් බැස ගන්න අවස්ථාවේදී නාම රූප ධර්ම අඤ්ඤමඤ්ඤං සහජාතප්පච්චේන පච්චය. ඕනොන්ට සහජාත විදිහට ප්‍රත්‍ය වෙනවා කියලා. මෙතනදී නම් අපිට මේ සිතයි අරූපී ස්කන්ධ ටිකමනේ. ඒක නිසා ඒකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. චත්තාරෝ කන්ධා රූපිනු. සතර අරූපී ස්කන්ධ ඕනෝන්ට සාජාත විදිහට ප්‍රත්‍ය. අන්න එහෙමයි අපි මේ ප්‍රත්‍ය තෝරනවා කියලා කියන්නේ අපි ප්‍රත්‍ය නිර්දේශය තුළ බලන්න ඕන මේ අපි දැන් මෙතන සලකන සිද්ධිය භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවාද කියලා. දැන් මේ සලකන සිද්ධිය මොකද? ප්‍රතිසන්දි අවස්ථාවේදී ප්‍රතිසන්දි සිත ඉතිරි නාම ස්කන්ධයන්ට ප්‍රත්‍ය වෙනවා. විඥානපච්ච නාම. ඕක දැන් අපට අටුවාවේදී කියනවා සහජාත විදිහට ප්‍රත්‍ය වෙනවා කියලා. ඒ ප්‍රත්‍ය වෙනවා නම් ඒක බුදුරණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. වෙන්න ඕන. කොහොමද දේශනා කරලා තියෙන්නේ? චත්තාරෝ කන්ධා රූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චය. ඔන්න එහෙනම් එතන තියෙනවා. ඊළඟට තවත් එකක් කියනවා අඤ්ඤමඤ්ඤ පච්චය. ඕනොන්ට ප්‍රත්‍ය. ඒකත් හරිනේ නේද? චත්තාරෝ කන්ධා රූපිනෝ අඤ්ඤමඤ්ඤප්පච්චේන පච්චයෝ. අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට නිස්සය. එතනත් කියනවා චත්තාරෝ කන්ධා රූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චයෝ. අඤ්ඤමඤ්ඤ විදිහට මිශ්‍රය විදිහට ප්‍රත්‍ය වෙනවා. ඔය විදිහට දැන් එතකොට තුනක් කියවුණා. හතරවෙනි එක නිශ්‍රය සංප්‍රයුක්ත විදිහට ප්‍රත්‍ය වෙනවා. නාම ධර්මනේ ඕනෝන් සමග සංප්‍රයුක්ත වෙන්නේ. ඊළඟට විපාක ප්‍රත්‍යෙන් ප්‍රත්‍යය. මේ සියල්ල විපාක ධර්ම. ආහාර ප්‍රත්‍යෙන් ප්‍රත්‍යය.
ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි. අත්හි අවිගත. ඔන්නෝයි කියන නවදා පච්චය හොති නව ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. කොතනද ප්‍රතිසන්දියේදී. එතන විතරක් නෙමෙයි අතටම. ප්‍රවෘත්ති අවස්ථාවේදී යම් විපාක සිතක් සැකසෙනවද අන්නේ විපාක සිත මේ මොහොතේ ඉතිරි නාම ස්කන්ධ තුනට ඒ කියපු ප්‍රත්‍ය නමෙන්ම උපකාරකයි. හරිද? ඒ එකක්. තවත් කොටසක් කියනවා වත්තු රූපස්ස පටිසන්ධියං මේ හදේ වත්තු රූපයට ප්‍රතිසන්ධි අවස්ථාවේදී ප්‍රත්‍ය 9කින් ප්‍රත්‍ය වෙනවා කියලා. හරිද? ශක්ති 9කින් ප්‍රත්‍ය වෙනවා කියලා. ඒ මොනවද? සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, ඉන්ද්‍රිය, විප්පයුත්ත, අත්ති, අවිගත. මතක් කරගන්න අර කලින් කේදී සම්පයුත්ත මේකේ විප්පයුත්ත. ඉතින් යම් පමණකට ප්‍රත්‍ය ටික අධ්‍යයනය කරලා තියෙනවා නම් මේක තරම්ම අපහසුයක් නෙමෙයි තේරුම් ගන්න. හරි. අපි මෙතනින් කෙටියෙන් කතා කරගෙන ආය වතාවක් ප ဋ ාහනේ ඒ ප්‍රත්‍ය කතා කරද්දී එතනදී චන්ද්‍රිකාවේ දැන් මේ කතා කරන්නේ මොකක්ද? පටිච්චසමුපාදනේ. විඥාන පත්‍ය නාම රූපං කියන පටිච්චසමුපාදේ කතා කරනවා. ඉතින් අටුවාවේදී ඔතනට අදාළ ප ဋ ාහන ප්‍රත්‍ය ටික ගෙනල්ලා පෙන්නනවා. හරිද? දැන් චන්ද්‍රිකාවේ යන ක්‍රමය තමයි මේ ASCII ප්‍රත්‍ය කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ පටිච්චසමුපාදේ කියලා දීලා ප ဋ ාහන ප්‍රත්‍ය කතා කරද්දී හේතු ප්‍රත්‍යය කියනවා. ඒක යෙදෙන්න පුළුවන් අවිජ්ජා පත්‍ය සංඛාරා පුළුවන්ද? ඔන්න කියනවා. සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම. අන්නේ විදිහට යෙදෙන්න පුළුවන් පටිච්චසමුපාදය මෙයයි කියලා ඒ ප්‍රත්‍යතරදී කතා කරනවා. ඒක නිසා මෙහෙම කතා කළා හෝ එතනදී කතා කළා හෝ කොහොම වුණත් සම්පූර්ණ වෙනවා. හරි. දැනට යම් අදහසකින් යන්න. එච්චරයි. ඊළඟට තපෙත්වාපන වතු රූපං හදේ වතු රූප හැරෙන්න එතනදී තියෙන ඉතිරි රූප ධර්මයන්ට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය හැර ඉතිරි ටිකයි ප්‍රත්‍ය වෙන්නේ. ඒක සම්බන්ධව අපට මේ පංචප්‍රකරණ අට කතාවේදී ඒ කතාව විග්‍රහ කරලා තියෙනවා. දැනට මේ ටික. ඊළඟට අසංඤ සත්‍යයේදී අபிසංඛාර විඥාන විශේෂයි. ඒකදා රූපත් එකම එක ආකාරයකින් රූපයට ප්‍රත්‍ය වෙනවා. මේ අபிසංඛාර විඥානයේ අසංසත් රූපයට අසංසත් රූපස්වා පංචභෝකාරේවා කම්මජස්ස සුත්තන්තික පරයයන් උපනිශ්‍රය වශයෙන් ඒකදා පච්චය හොති. මේ ප්‍රත්‍ය වන්නේ සහජාත විදිහට ප්‍රත්‍ය වෙනවා. නැහැ. හිතලා බලන්න. මිශ්‍රය විදිහට ප්‍රත්‍ය වෙන්න පුළුවන්. බෑ. අන්තිමට එන ප්‍රත්‍ය වෙන්නේ උපනිශ්‍රය විදිහට. එකම එක ප්‍රත්‍ය. එච්චර. ඉතින් තවත් වෙන්න පුළුවන් කියනවා විත්තරතෝපන තස්ස පච්චේනය දැසීමනේ සබ්බපි ප ဋ ාහන කතා විත්තරේ තමයි. ඉතින් තවත් විස්තර කතා කරන්න ගියොත් හොඳටදී සම්පූර්ණ ප ဋ ාහනෙම විග්‍රහවෙන්ට කරන්න වෙනවා කියලා ඔතනින් නතර කරලා තියෙනවා. හරි. 6 වෙනි පාඩම ඊළඟ කොටස අපි මෙතෙක් කතා කළා විඥාන පත්‍ය නාම රූපං කියන එක. දැන් කතා කරනවා නාම රූප පත්‍ය සලආයතන. නාම රූප ප්‍රත්‍යයෙන් ෂඩායතන සිද්ධ වේ කියලා. හරිද? ආයතන 6. එහෙනම් කලින් පාඩම් වල වගේම මෙතනදිත් අපි නාම රූප කියන්නේ මොකක්ද? ආයේ තමයි පරිසමුපාදය නැත හේතුව නාම රූප පත්‍ය සලආයතන. ඒ තමයි නම් පටිච්චසමුප්පන්නය. එහෙම නැත්නම් ඵලය. එහෙනම් හේතුව කුමක්ද කියලා අපි වෙනම දැනගන්නවා. ෂඩායතන යන කුම ඵලය කුමක්ද කියලා අපි වෙනම දැනගන්නවා. ඊළඟට එහෙනම් නාම රූප ප්‍රත්‍ය කරගෙන සලආයතන වන්නේ කොහොමද? එහෙනම් ඒකේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න අතර තියෙන සම්බන්ධතාව හරියට දැනගන්න. සම්බන්ධතාව මේකයි කියලා. හොඳයි. ඒකේ පළවෙනි කාරණේ. නාම රූප කියලා කියන්නේ යට දැක්වුණු නාම රූපමය අමුතුවක් නැහැ. විග්‍රහය වෙනම විග්‍රහයක් නෙමෙයි. කලින් කියපු දෙයමයි. ඒද නාමද රූපද නාම රූපය ඒකශේෂව කළ යුතුයි. නාම
චතුවෝකාර භව සංඛ්‍යාත අරූපාවචර සඳහාය නාම රූප පංචවෝකාර භව සඳහාය. හරි. මොකක්ද මේ කියන්නේ? අපි බලමු. ඒකට අදාළ අටුවාවත් මේත් එක්කලම කතා කරොත් එහෙම අටුවාවේදී දැන් අපිට චන්ද්‍රිකාවේදී කීවේ කලින් කියපු නාමයමයි මේ අදහස් කරන්නේ කියලා නේද? ඉතින් මොකක්ද නාම කියලා කියන්නේ? වේදනාදී කන්දත්තයන් හොඳට මතක තියාගන්න. මේ නාම රූප පත්‍ය සලආයතනං කියන තැනදී තාමත් අපි එහෙනම් ගන්නේ නාමං කියද්දී ඇත්තයි ස්කන්ධ හතරම ගන්න පුළුවන් විඥාන ස්කන්ධය සහිතව. නමුත් මේ කතා කරගෙන යන ක්‍රමේදී විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං කියද්දී එතනත් නාම විදිහට ගන්න කියන්නේ වේදනාදී ස්කන්ධ තුනමයි තව. රූපම් පන සකසන්තති පරියාපන්නං නියමතෝ චත්තාරි භූතානි චහවත්තුනි ජීවිතින්ද්‍රයන් තේවං ওই විදිහට අර ඒ වෙලාවේදී රූපය කියන එකත් කර්මච රූප ටික අපට ගලප ගන්නට පුළුවන්. ඉතින් චන්ද්‍රිකාවේ ඔහොම කියලා නාම රූප කියලා කලින් කතා කරපු නාම රූපයිම එහෙනම් ඒකද නාමද රූපද නාම රූපයයි ඒකශේෂ කළ යුතුයි. දැන් කලින් පාඩමේදී අපට කියවනේ ඒ කියන්නේ අභිධර්ම චන්ද්‍රිකාවේදී එක තැනක් ආවා විඥාන ප්‍රත්‍යයෙන් නාම වන්නේය නේද? විඥාන ප්‍රත්‍යයෙන් නාම වන්නේය. විඥාන පත්‍ය නාමං. ඊළඟට විඥාන පත්‍ය රූපං කියලා. විඥාන පත්‍ය රූපං. ඊළඟට විඥාන පත්‍ය නාම රූපං කියලා තව එක් අවස්ථාවක් ආවා. ඔය තුනම ඒකශේෂ කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මොකක්ද? තුනම ඒකශේෂ කරලා විඥාන පත්‍ය නාම රූපං කියලා. එහෙනම් විඥාන පත්‍ය නාම රූපං කියද්දී අපි අර්ථ විග්‍රහ කරගන්න ඕන මේ අවස්ථා තුනම. විඥාන පත්‍ය නාමං විඥාන පත්‍ය රූපං විඥාන පත්‍ය නාම රූපං. ඔය අදහස තමයි අපිට දැන් මේ පාඩමේ කියන්න හදන්නේ නාමද රූපද නාම රූපයයි ඒකශේෂ කළ යුතුයි කියලා. ඒකශේෂ කළ යුතුයි නේද? නාමංච රූපංච නාම රූපංච නාම රූපං. හරිද? එහෙමයි ඒ කියන්නේ. ඒ කියන්නේ ඒ නාම රූප කියන වචනේ හැදෙන්නේ කොහොමද? නාමංච තනිකර මේ විඥාන ප්‍රත්‍යයෙන් වූ නාමයේ විතරක් තියෙන්න පුළුවන්. ඒ කොහෙද? අරූපී භවයේ. විඥාන පත්‍ය රූපං නේද? අර විඥානයේ හුදෙක්ම රූපයට ප්‍රත්‍ය වෙන අවස්ථාවක් අසංසත්ත්‍ය වගේ. විඥාන පත්‍ය නාම රූපං පංචවෝකාර භවයේ වගේ. අන්න ඒක නිසා නාමංච රූපංච නාම රූපංච ඔන්නේ අවස්ථා තුනම සලකගෙන තමයි අපි කිව්වේ නාම රූපං කියලා. නාම රූපං කියලා. ඊළඟට නාම රූප පත්‍ය සලආයතනං කියලා කියද්දී ඒකත් මොකක්ද අපිට චන්ද්‍රිකාවේදී කියන්නේ? සලආයතන කියන එක යට විග්‍රහ කරනවා. දැන් සලආයතන කියන්නේ මොකක්ද? ඡ ආයතන. ජලායතන කියනකනේ ඡ කාර්යයට සකාර වෙලා සලආයතන ආයතන 6 කියන එක. එහෙනම් ආයතන 6 කියන එක ඒකත් මේ ඒකශේෂ කරලයි කියලා තියෙන්නේ. ඒකත් අපි බෙදා ගන්නවා කොහොමද? චට්ඨායතනංච චට්ඨායතනංච සලායතනංච සලායතන නාම රූප කියන එක මේ විදිහට කොටස් තුනකට කැඩුවා වගේ සලායතන කියන එකත් කොටස් දෙකකට කඩා ගන්නවා. එක තැනක් හුදෙක් චට්ඨායතනය පමණයි අනික් තැන සලායතන ආයතන 6ම තියෙන්න පුළුවන්. මේ චට්ඨායතන කියන වචනේ තේරුම මොකක්ද? චට්ට කියලා කියන්නේ අපි චට්ට සංගායනා කියලා කියන්නේ 6 වෙනි. 6 වෙනි සංගීතය. ඉතින් මේ වගේ චට්ඨායතනය කියලා කියන්නේ මොකක්ද? 6 වෙනි ආයතනය. චක්කු සෝත ගාහන જીවා කාය මන ආයතනය. හුදෙක්ම මන ආයතනය විතරයි. එහෙනම් විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය චට්ඨායතනං
අන්න ඒකයි කියන්නේ. අත විශේෂයෙන් නාමපච්චය චට්ඨායතන. ආය වතාවක් අපි චන්ද්‍රිකාවේ පළවෙනි ඡේදයටම ගියොත් නාම රූපයේ එකශේෂ කළ යුතුයි. නාම චතුෝකාර භව සංඛ්‍යාත අරූපාවචර සඳහාය. උදෙක් මේ නාමය සලකන්නේ අරූපය සඳහා, නාම රූපය සලකන්නේ දෙකම තියෙන්නේ පංචවෝකාර භවය. අංක දෙකේදී කියනවා ෂඩායතන නම් ආයතන 6 කියලා කියන්නේ චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන ආයතන කියන මේ 6යි. පැහැදිලිනේ? චක්කායතන කියන්නේ මොකක්ද? චක්කු පසාද රූපය. ඔය විදිහට ඉතිරි ආයතන කියලා කියන්නේ සෝත, ගාන, જીවහා, කාය, පසාද රූප. ඒ ප්‍රසාද රූපය. මන ආයතනය කියලා කියන්නේ මේ විදිහට රූපයක් නෙවෙයි. මන ආයතනය කියලා කියන්නේ සිත් සමුදායම. චක්කු විඥාන ආදියයි කියලා කිව්වේ ඒකයි. එක සිතක් නෙවෙයි සිත 89ටම අපි මන ආයතනය කියලා කියනවා. මන ආයතනය. ඉතින් මෙතනදිත් ෂෂ්ඨායතනයේද ෂඩායතනයේද ෂඩායතනයි. ඔක තමයි අපට අට කතාව කියේ. චට්ඨායතනංච ෂෂ්ඨායතනය. සංස්කෘතෙන් ෂෂ්ඨ කියන එක තමයි පාලියෙන් චට්ඨ 6 වෙනි. ෂඩායතනයේද සලායතනංච ෂඩායතනයයි සලායතනං. මෙතන තියෙන්නේ නම් ඒක ශේෂ කරපු අවස්ථාව. ඒක ශේෂ කරපු අවස්ථාව. එහෙනම් මේ චට්ඨායතනයේ කොහාටද අපිට මේ කියන්නේ චට්ඨායතනයේ අරූපාවචර සඳහායි. අරූපාවචරයේ තියෙන හුදෙක් චට්ඨායතන. ඒ කියන්නේ මොකද්ද 6 වෙනි ආයතනය? චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. මන ආයතන. හුදෙක් මන ආයතන තියෙන්නේ අපේ අරූපාවචරයේ පමණයි. ෂඩායතනයේ පංචවෝකාර භවය තුලම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නාම රූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වන්නේ කොහොමද කියලා. දැන් නාම රූප කියන එක විග්‍රහ කළා, සලායතන කියන එක විග්‍රහ කළා. දැන් කතා කරනවා ඇත්තටම මේ නාම රූප පත්‍ය සලායතන කියන මේ නිර්දේශය වළංගු වන්නේ කොයි විදිහටද? මෙහිදු පැවැත්මට උපකාරක වන්නේ ප්‍රත්‍යයයි කියලා ගත යුතුයි. නාම රූප පත්‍ය සලායතනන් කියන එකදී මේ උපකාරක වන්නේ පැවැත්මටයි. හේතුව මේ ටිකම එක අවස්ථාවේදී සහජාත වශයෙන් හටගන්න ධර්මනේ. විපාක සිතක් හට ගැනීමත් හා සමගම සහජාතව හටගන්න ධර්ම ටික. ඒකයි. නේද? පැවැත්මට උපකාරකයි වෙන්නේ. නිපැත්මට නෙමෙයි. නාම රූප ඇතිකල්ලි ඒ නාම රූපයන්ටම ඇතුළත්යයි කිය යුතු වූ සයෙක් ඒ නාම රූප ඇති හේයින්ම ආයතන වන්නේයයි අර්ථ නොගත යුතුයි. ඒ විදිහට අර්ථ ගන්නට එපා කියලා. නාම රූප කියලා වෙනම තියෙනවානේ. නාම රූප කියලා වෙනම ආයවතාවක් හිතන්න. අනිච්චා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං. උන අතීත භවයයි වර්තමාන භවයයි ගැලපුවා. විඥාන පත්‍ය නාම රූපං. විඥානේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියදී නාම කියන තැනදී සම්පූර්ණ අර ඉතිරි ස්කන්ධ ටික ගත්තා. රූප කියන තැනදී ඉතිරි සම්පූර්ණ රූප ටික ගත්තා. විපාක ධර්ම නිසා සකසෙන. නේද? නැත්නම් මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී කර්මජ රූප ටික ගත්තා. දැන් ආයේ ප්‍රශ්නයක් අහනවා. විඥාන පත්‍ය නාම රූපං කියන අවස්ථාවේදී නාම රූප ඇතිකල්ලි ඒ නාම රූපයන් තුලම ඇතුළත්යයි කිය යුතු වූ සයෙක්. ඒ කියන්නේ ඒ නාම රූප කියන තැනම අර සලායතනෙ කියන එකත් ඇත්තටම විග්‍රහ වෙලයි මේ වෙද්දි තියෙන්නේ. එහෙම තියෙද්දිත් ඒ නාම රූප ඇති හේයින්ම ආයතන වන්නේයි අර්ථ නොගත යුතුයි. ඒක නිසා ආය වතාවක් අර ඒකෙම ඒක තුලම බහාලා නැවත වතාවක් නාම රූප කියන තැන තියෙන සලායතනය ආයේ එයා ප්‍රත්‍යක් වකටපත් වෙලා ආයේ තවත් සලායතන ටිකකට ප්‍රත්‍යොත් අන්‍ය වූ ප්‍රත්‍යෝත්පන්න නම් සලායතන ටිකකට ප්‍රත්‍ය වෙනවා කියලා ඒ විදිහට මෙතන ගලපන්න එපා කියලා. නේද? එහෙම ගැලපීමක් යුක්ත නැහැ. එහෙම වුණොත් අර ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න දෙකම එකක් වකටපත් වෙනවානේ. එහෙම වෙන්නේ නැහැනේ. එතකොට උපකාර කළේ කවුද හිතන්නත් බෑ. උපකාරය ලැබුවේ කවුද කියලා හිතන්නත් බෑ. අන්න ඒ වගේ අදහසකුයි මෙතන කියන්නේ.
විඥානයේ සමගම නාම රූප සලආයතන පස්ස වේදනා වෙනවා කියලා කලින් කතා කළා. මොකද මේ කතා කරන්නේ වර්තමානයේ හටගන්න විපාක ධර්ම ටිකක්. මේ පහ අපි කියනවා ඉස්සරහටත් අපිට මුණ ගැසෙනවා. ඔකට අපි කියනවා විපාක වට්ටය කියලාත් කියනවා. විපාක වට්ටය. එහෙම නැත්නම් වර්තමාන ඵල ධර්ම ඵල පංචකය. හරි. ඉතින් විඥානියත් එක්කලම නාම රූපය සලආයතනය පස්ස වේදනා මේ සියල්ලම වෙනවා. විඥානයේ වත්මයේ සමගම නාම රූපද වන්නේය. ඔන්න අතරේ එකක්. නැත්නම් තවදුරටත් ඒකම අරගෙන කතා කරනවා. විඥානයේ තියෙනවා නම් විඥානේ හට ගන්නවා නේද? ඒත් එක්කලම නාම රූපත් තියෙනවා. නාම රූපත් තියෙනවා. ෂඩායතන විඥාන නාම රූප වලින් බැහැර වූවෝ නෙමෙයි. දැන් ෂඩායතන කියන තැන මන ආයතනේ තියෙනවනේ. දැන් මන ආයතනේ කියන්නේ විඥානේ නෙමෙයිද? විඥානේ. ඊළඟට ඉතිරි ආයතන ටික ගත්තොත් එimhe රූප, චක්කායතන, සෝතායතන ආදී ඒවා රූප වලින් බැහැර වූ දෙයක්ුත් නෙමෙයි. එහිම ඇතුළත් වෙලා තියෙනවා. ඒක තුලම අන්තර්ගතයි. ඒක තුලම අන්තර්ගතයි. ඉතින් එහෙම වෙලා තියෙද්දිත් විඥාන නාම රූප ගනුත්ව පරිපූර්ණ නාමකායද රූපකායද ගනුනේය. මේ විඥානයයි නාම රූපයයි කතා කරද්දි මේ වෙද්දි එහෙනම් සම්පූර්ණ සමස්ත නාමස්කන්ධ ටික සහ රූපස්කන්ධ ඒ විපාක සිත් සකස් වෙන අවස්ථාවේදී ඊට අදාළව මේ වෙද්දි සාකච්ඡා වෙලා අවසానයි. හැබැයි එහෙම තියෙද්දිත් ඇයි මේ භාග්‍යතුන් වහන්සේ තවත් වතාවක් මේ කාරණේ මේ තවත් විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ නේද? අතිරේකයක් ගේන්න හදන්නේ නාම රූප පත්‍ය සලආයතනයි කියලා. අන්න ඒකට හේතුව කියනවා එසේ වුවද එහි වූ සත්ත්ව ප්‍රඥප්තියට ප්‍රධානයයි කිය යුතු. මම කියලා සත්වයේ කියලා හඟින මෙන්න මේ ගතියට ප්‍රධානතම කාරණයක් වකට පත් වෙනවා. ඊළඟට ඉස්සරහට සාකච්ඡා කරන සලආයතන පත්‍ය පස්සෝ අන්න ඒ වගේ මතුමතු කියවෙන අංගයන් ඇති කිරීමට උපකාරක වන ආධාර වන ධර්මයක් විදිහට සත්වයන් විසින් ආත්ම ග්‍රහ වශයෙන් බොහෝ සෙයින් ගනු ලබන්නේ යයි කිය යුතු වූ සය ආයතනය වෙන්කොට දක්වලා තියෙනවා මෙතන නේද? මම කියලා දැඩිසේ බැස ගන්නවා මේ රූපය තුල චක්කු ප්‍රසාදයට නැත්නම් චක්ඛායතනයට නේද? මේ බැස ගැනීම නිසානේ මේ ඇසට මේ තරම් ආදරයක්, වටිනාකම, ඇගීම. අන්න ඒක නිසා ඒක ප්‍රකට කරවන්න භාග්‍යතුන් වහන්සේ නාම රූප පත්‍ය සලආයතන කියලා ආයේ ඒ නාම රූප ගොඩේ තියෙන ආයතන 6 වෙන් කරලා පෙන්නනවා. ඒකයි මේ කියන්නේ. දැක්කීමෙන් නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන වෙන්කොට දැක්කීමෙන් නාම රූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වන්නේයයි මදාලේය. ඔන්න ඔය විදිහට එනම් නාම රූප පත්‍ය සලආයතනං මෙන්න මේ පටිච්චසමුපාදය සිද්ධ වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකයි මේ කියන්නේ.